සුබ දවසක් හැමෝටම. අද අපි බලමු විදේශ ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම් එක හරහා නිවසක වාස්තු කොහොමද කියලා බලන්න හැටි බලමු. මුලින්ම වාස්තු තියෙන පැත්තට යන්න ඕනේ. විදේශ වාස්තු කියලා තියෙනවා. ඊට පස්සේ මුලින්ම තෝරන්න ඕනේ බලන එක්කෙනාගේ, ඒ කියන්නේ ගෘහ මූලිකයාගේ අදාළ නැකත තෝරන්න ඕනේ. නැකත තේරුවට පස්සේ මෙතන දාන්න ඕනේ සම්මත අඩු වීම. සම්මත අඩු වීම තමයි අඟල් 32යි. ඊට පස්සේ දිග කොච්චරක්ද කියලා මෙතන දාන්න ඕනේ. ගෙදරක සාමාන්‍ය අපිට දිග අඩි 40ක් කියලා. වල්ල අඩි 30ක් කියලා ගමුකෝ. ඊට පස්සේ මෙතන වැටෙනවා ඒකට අදාළ ජ්‍යොතිෂමය කරුණු තමයි මෙතන වැටෙන්නේ. ෂෝඩශ වර්ගයේ මෙතන තියෙන අයවැය යොන් පොරොන්දන් ටික විස්තර මෙතන තියෙනවා. මෙතන ෂෝඩශ වර්ගයට අදාළ විස්තර තියෙනවා. මෙතන ගෙදර අංක අනුව කොහොමද කියලා බලන්න පුළුවන්. මේකත් දිශාවට අදාළ විස්තර බලන එක. වර්ග වගුව කියලා ඒකත් ජ්‍යොතිෂයට අදාළ සටහන් තමයි තියෙන්නේ. වාස්තු මණ්ඩල. ඕන අපිට පුළුවන් සුබ මුහූර්තය යටතේ අපිට පුළුවන් ගෙදර නිවස හදන්න හොඳ දිනයක් තෝරගන්න පුළුවන්. කාමර විශ්ලේෂණය යටතේ අපිට පුළුවන් බලන්න ප්‍රධාන නිදින කාමරේ තියෙන පැත්ත හරියද, කුස්සිය කොහොමද තියෙන පැත්ත හරියද කොහොමද කියලා මේකෙන් බලන්න පුළුවන්. අපේ කාමරේ, ගරාජය, පාඩම් කාමරේ, බාත්රූම් එක, පූජා කාමරේ, කුස්සිය වගේ මෙතනින් බලන්න පුළුවන්. ඊට අදාළ පිළියම් ටිකක් මෙතන තියෙනවා. ප්‍රධාන දොර අනුව කොහොමද බලන්න පුළුවන් කියන එක මෙතන තියෙනවා. ඊට පස්සේ ගෙදරට ඕන පාට නිර්දේශ කරන්න පුළුවන් අපිට එක එක්කෙනාගේ උපන් නැකත අනුව ඒකත් මේකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මෙතන පුළුවන් බලන්න ඉඩම හැඩය අනුව ඉඩම හොඳයිද නරකයිද ඒ වගේ ඉතින් මෙතන කරුණු රාශියක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක පාවිච්චි කරන්න ඕන නම් දුරකථන අංකයක් මම කියන්නම් ඒකට කතා කරන්න. 076යි 981යි 31යි 86. ආයෙ මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.